guys, welcome to my YouTube channel. ඔයාලා හැමෝටම ලැබුවා වූ 2026 සුබ නවසරක් වේවා. මේ අවුරුද්දේ මම මුලින්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ channel book එක. මේ තමයි මම 2025ට ගත්ත bullet journal එක. ඉතින් 2026ට මම මෙන්න මේ වගේ පොතක් තමයි ගත්තේ. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද 2026 ප්ලෑන් කරගත්තේ කියලා. අපි අවුරුද්ද පුරාවට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වැඩ කටයුතු අතපසු නොවන විදිහට වැඩ ටික කළමනාකරණය කරගන්න අපිට මේ බුලට් ජර්නල් පොත ගොඩාක්ම උපකාරී වෙනවා. බුලට් ජර්නල් එකකින් කරන්නේ හරියට අපිව හසුරුවන එක. අපි අනවශ්‍ය විදිහට කාලය වැය කරලා දමනවානේ. ඉතින් ඒක අපිට ප්‍රයෝජනවත් විදිහට කාලය සෙටප් කරන එක තමයි ප්‍රධානතම දේ වෙන්නේ. ඉතින් ඔයාලගේ කෙටි කාලින ඉලක්ක දිගු කාලින ඉලක්කවලට දවසින් දවස ළඟා වෙන විදිහ බලාගෙන ඉන්නවට පුළුවන්. අපි මොන වයසක හිටියත් මොන රටක හිටියත් අපිට ජීවිතේ මොන හරි ප්ලෑන්ස් තියෙනවානේ. ඉතින් අපිට අපේ ටාගට් වලට යන්න අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් තියෙන්නම ඕනි. ඉතින් අපි අපේ ජර්නි එක ලස්සනට ප්ලෑන් කරගන්න තමයි අපි ජර්නල් බුක් එකක් හදන්නේ. මම දැන් ජර්නල් හදන්න අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා. ඇත්තටම මේක ලොකු මැජික් එකක් වගේ. මම 2025 ප්ලෑන් කරපු ටාගට් වලින් 90%ක් විතරම ඇචීව් කරගෙන තියෙනවා. ඉතින් ඔයා ජර්නල් එකක් හදලා නැත්තම් ඔයා තාමත් පරක්කු නැහැ. හදලා බලන්න ඔයාට මේ අවුරුද්ද ඉවර වෙනකොට තේරෙයි ජීවිතේ කොච්චරනම් වෙනස් වෙලාද කියලා. ඔයාට ඔයා ගැනම සතුටු හිතේ ඔයා ලස්සනට ප්ලෑන් එකකට වැඩ කරලා තියනවා නේද කියලා. ඉතින් දැන් අපි බලමු මගේ බුලට් ජර්නල් එක මම කොහොමද හදාගත්තේ කියලා. මුලින්ම මම ෆියුචර් ලොග්ස් වෙනුවෙන් පිටු වෙන් කරගන්නවා. ඊට පස්සේ ඇනුවල් ගෝල්ස් වෙනුවෙන් පිටු ටික වෙන් කරගන්නවා. ගැහැණු ළමයින්ට වැදගත්ම දෙයක්නේ පීරියඩ් ටේබල් එක. ඉතින් අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියන් අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි පීරියඩ් ටේබල් එක. මම ඒ වෙනුවෙනුත් මෙන්න මේ විදිහට පිටු දෙකක් වෙන් කරගන්නවා. ඉතින් අවුරුදු පුරාවටම මම කියවන පොත් ලිස්ට් එක මොනවාද කියලා බලා ගන්න මම මේ විදිහට රීඩින් බුක්ස් කියලා වෙනම කොටසකුත් ලියා ගන්නවා. about me කියන්නේ මට මං ගැනම පොඩි හැඳින්වීමක් කරගන්න. අද දවස කොහොමද ගත කරේ කියලා බලා ගන්න මේ පේජ් එක මම ඇඩ් කරගත්තා. දැන් අපි බලමු ෆයිනලි මගේ බුලට් ජර්නල් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයත් මේ වගේ ලස්සන බුලට් ජර්නල් එකක් හදලා 2026 අවුරුද්ද සාර්ථක කරගන්න.